හායි කොහොමද ඔයාලට ඉතින් ඔන්න අදත් මගේ channel එකට ඔයාලා හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මගේ channel එකේ මම හිතුවා හැමෝම මේ දවස්වල කතා වෙන ගොඩාක් විකිනෙන මෙන්න මේ collagen supplements ගැන පොඩ්ඩක් කතා කරලා හොඳයි කියලා. මොකද ගොඩාක් videos වල comments වල එහෙම පුංචි නංගිලා එහෙමත් අහලා තියෙනවා මම දැකලා තියෙනවා එයාලගේ වයස කියලා. මම මේව ගත්තට කමක් නැද්ද කියලා. ඉතින් ගොඩාක් කාන්තාවොත් එයාලා ගර්භණී අය වෙන්න පුළුවන්. එයාලා වුණත් ගොඩාක් හිතන්නේ නැහැ ලස්සනට ඉන්න. ඉතින් අපි හැමෝම කැමති නිසා collagen supplements විකුණන අයගෙන් එයාලා මිලදී ගන්නවා. ඉතින් අපි අද බලමු මේ දේවල් වල ඇත්ත නැත්ත කොහොමද කියලා අපේ ශරීරයට මේ දේවල් ගන්න ඕනෙමද ගන්නව නම් කොහොමද ගන්න ඕන කියලා. ඉතින් මම හිතුවා මට මේ සම්බන්ධයෙන් තියෙන දැනුම ඔයාලත් එක්ක පිතා ගන්නවා කියලා. ඉතින් මීට අමතරව ගොඩාක් resources මම මගේ description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒවට ගිහිල්ලා තව වැඩි විස්තර බලන්න. කොලජන් කියන්නේ මේ වෙනකොට සමාජ මාධ්‍ය වල නිතරම කතා වෙන ලස්සනට ඉන්න සම තරුණව තියාගන්න ඕන අත්‍යවශ්‍යම කොටසක්. ඉතින් content creator කෙනෙක් influencer කෙනෙක් යාලා ගොඩාක් වෙලාවට එයාලගේ morning routine එකේදී මේ වගේ collagen supplement එකක් ගන්නවා. ඔයාලා දැක්කලා ඇති. ඉතින් ඒකත් එක්ක ගොඩාක් comments තියෙනවා මේවා ගන්න කොහෙන්ද? ඒ වගේම වයසත් එක්ක මට 18යි මම ගන්නද එහෙම කියලා. කොහෙන්ද ගන්න එහෙම කියලා. ඉතින් content creator කෙනෙක් අපිට මුකුත් කියන්න බෑ. එයාලගේ job එකේ කොටසක්. ඉතින් ඔයා ආසම content creator මේ දේවල් බලනකොට නොදැනීම ඔයාටත් ගන්න හිතනවා ටක් ගාලා influencer වෙනවා නේද? මටත් ගත්තා නම් හොඳයි. මේක මගේ ඇඟට ඕනමයි කියලා. ඉතින් අපි සමහරවිට දකිනවා මේ collagen වලින් අපිව කෙට්ටු වෙනවා, මහත් වෙනවා, සුදු වෙනවා. මෙන්න මේ තුනත් මෙන්න මේ claims තුනත් collagen එකක එනවන කියනවා නම් ඔයාට මේ තුනත් ලබා ගන්න පුළුවන් කියලා නම් ඔන්න collagen supplement එකකින් ලැබෙන්න ඕන දේවල් තුනක් නෙමෙයි. අන්න ඒ නිසායි අපි මොන collagen ගැන චුට්ටක් වැඩි විස්තර හොයලා බලන්න ඕන. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මොනවාද මේ collagen කියන්නේ කියලා. ඒ වගේම collagen supplement එකක් කොයි විදිහටද අපිට ගොඩාක් effective වෙන්නේ. ඒ කියන්නේ අපි ආලේපනයක්ද එහෙමත් නැත්නම් අපි supplement එකක් powder එකක් විදිහට එහෙමත් නැත්නම් drink එකක් විදිහට ගන්න එකද pill එකක් විදිහට ගන්න එකද වැදගත් කියන එකත් කතා කරමු. ඒ වගේම collagen වල මේ තියෙන වැරදි මත, ඒ කියන්නේ මහත් වෙනවා, සුදු වෙනවා, කෙට්ටු වෙනවා මේ වගේ claims වෙන collagen අපි ගන්න ඕනේද? ඉතින් collagen අපේ ශරීරයේ කොහොමද තියෙන collagen අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? ඒකට ගැලපෙන හොඳ ආහාර රට සහ skin care මොනවාද කියලා මම කතා කරන්නම්. ඒ වගේම ගැලපෙන skin care products මොනවාද කියලාත් අපි වීඩියෝ එකේදී කතා කරමු. මොනවාද මේ collagen කියන්නේ? collagen කියන්නේ අපේ ශරීරයේ තියෙන protein වලින් වැඩිම බහුතරයක්ම තියෙන protein වර්ග. ඒ කියන්නේ හතරෙන් එකක් හතරෙන් තුනක් වගේම තියෙන මෙන්න මේ collagen කියන protein වර්ගය තමයි. ඉතින් මේ collagen වල cola කියන කොටස ඇවිත් තියෙන Greek word එකක්. ඒක ඒ කියන්නේ cola කියන්නේ glue එකක්. ඒ කියන්නේ එකකට එකක් බැඳීමකට දෙන දෙයක් තමයි මෙන්න මේ collagen කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයේ ගොඩාක් තැන්වල. ඉතින් අපි මේ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන skin එක නිසානේ collagen. skin එකේ විතරක් නෙමෙයි collagen ගොඩාක් තියෙනවා අපේ bones වල, අපේ skin එකේ, ඒ වගේම අපේ muscles වල, අපේ tendons වල මේ වගේ ගොඩාක් තැන්වල අපේ ශරීරයේ collagen තියෙනවා. ඉතින් අපේ ශරීරයේ හැම දෙයක් වගේම මෙන්න මේ collagen production එකත් අපි වයසට යනකොට අඩු වෙනවා සහ ඒකේ තියෙන quality එක production එකේ තියෙන quality එකත් අඩු වෙනවා. ඉතින් ඔන්න ඔය නිසා අපේ මේ හැමේ අපේ මේ තරුණ කාලේදී මේ හැමේ තියෙන මේ පිරිපුන් බවක් තියෙනවනේ නිකන් හොඳට ඇදිලා ගිහිල්ලා සෙට් වෙලා වගේ. ඒක කාලෙත් එක්ක අපේ මෙන්න මේ collagen අඩුවීමත් එක්ක අපේ සමේ එල්ලා වැටීම්, හැම මතු පිට රැලි ගැස්සීම්, wrinkles එන්න පටන් ගන්නවා. ඒක හරියට අපි ගාව ඉලාස්ටික් දාපු ස්කර්ට් එකක් තියෙනවා නම් ඒක කාලයක් තිස්සේ අපි ඒක හොද අඳිනකොට ඒක ඉලාස්ටික් එක හැදෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි වයසට යනකොට මෙන්න මේ ප්‍රොඩක්ෂන් එක අඩු වෙනකොට අපේ හැම එල්ලා වැටීම් පටන් ගන්නවා. ඉතින් අපි කතා කරොත් මේ කොලජන් අපේ ශරීරයට ගන්න හොඳම විදිය, අපේ ස්කින් එක වෙනුවෙන් අපේ ශරීරයට ගන්න හොඳම විදිය අපි දැන් කතා කරොත් ප්‍රධාන වශයෙන් අපේ ශරීරයට කොලජන් ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි topical products වලින්, අනිත් එක තමයි oral products වලින්. topical products කියන්නේ අපි ගන්න මේ ආලේපන වර්ග. ඉතින් oral products තමයි මෙන්න මේ collagen supplements, pills, powder අන්න ඒ වගේ විදියට එන්නේ. ඉතින් අපි කතා කරොත් මේ ආලේපන එහෙමත් නැත්නම් collagen serums, creams ගැන මම ඔයාලට කියවනේ collagen කියන්නේ අපේ ශරීරයේ බහුලම තියෙන ප්‍රෝටීන් එකක්. ඉතින් මෙන්න මේ ප්‍රෝටීන් එක ටිකක් තරමක විශාල එකක්. ඉතින් මේ විශාල ප්‍රෝටීන් එකේ ප්‍රොඩක්ට් එකක්, සීරම් එකක්, ක්‍රීම් එකක් අපි අපේ මූණේ ආලේප කරා කියලා, අපේ සමේ ආලේප කරා කියලා ඒකට හැකියාවක් නැහැ. අපේ මේ හැම ඇතුළට ගමන් කරන්න පෙනිට්‍රේට් වෙන්න යාට හැකියාවක් නැහැ. එතකොට අපි මේ ගාන collagen serums, creams හැම දෙයක්ම අපේ සම මතු පිට තැම්පත් වෙලා අපේ සම මතු පිට විතරයි තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම අපේ ප්‍රොඩක්ට්ස් වලින් අපේ collagen boost වෙවි, collagen production එක හොඳ වෙවි කියලා හිතුවට ඒකලින් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒක නිකන් අපේ හැම මතු පිට තැම්පත් වෙලා තියෙනවා විතරයි. ඉතින් ඒකෙන් එක හොඳක් වෙනවා අපේ මූණට යම්කිසි තෙතමනයක් රඳවා ගැනීමකට වගේ උදව් වෙනවා. එහෙම නැත්නම් අපේ මේ collagen production එකට කිසිම උදව්වක් වෙන්නේ නැහැ. දැන් කතා කරොත් මේ collagen oral products ගැන. ඉතින් අපි මේ ගන්න collagen අපේ ශරීරයට ගත්තාම මම ඔයාලට කිව්වේ ගොඩාක් අපේ ශරීරයේ ගොඩාක් තැන්වල තියෙනවා මෙන්න මේ collagen. ඉතින් අපි මේ ගන්න collagen හරියටම අපේ
ශරීරය ඇතුළට ගියාම එයා ස්කින් එකට යනවාද එයා කොතනට යනවාද කියන එක අපි දන්නේ නැහැ. ඒත් අපිට කියන්න බෑනේ ඔක් ස්කින් එකටම විතරක් බලපාන්න කියලා. ඉතින් ඔන්න ඔය නිසා හරියටම අපි ස්කින් එකටම මේක රිලයබන්ට් එකක් වෙනවා කියලා තාම කොලජන් එකක් එහෙම හොයාගෙන නැහැ. ඉතින් අපි දැන් බලමු ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා. අපිට මේ කොලජන් ප්‍රොඩක්ෂන් එක බූස්ට් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් රෙටිනොයිඩ්ස් යූස් කරන්න. ඒකෙන් අපේ මේ කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. ඒ වගේම තමයි වයිටමින් C. වයිටමින් C තියෙන සීරම් එකක් වගේ ඔයාලට යූස් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒකෙත් ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා. ඉතින් ඒකෙනුත් අපේ මේ කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරලා දෙනවා. එහෙම නැත්නම් කොලජන් බිල්ඩ් අප් කරනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් පෙප්ටයිඩ්ස් තියෙන ප්‍රොඩක්ට්ස් යූස් කරන්න. ඒකෙනුත් අපේ ස්කින් එකට පොඩි සිග්නල් එකක් දෙනවා කොලජන් ප්‍රොඩක්ෂන් එක බූස්ට් කරන්න. ඒ වගේම තමයි මේක හරිම අත්‍යවශ්‍ය දෙයක් තමයි අපිට සමට සන්ස්ක්‍රීන් එකක් යූස් කරන එක. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඔයාගේ ස්කින් එකට අවුවට ගියාම ඒ අවුවට විරුද්ධව ක්‍රියාත්මක කරන්න ඕන ඔයාගේ ස්කින් එකට පුළුවන් රෙස්ට් කරන්න අවුවේදී. එයාට පුළුවන් එතකොට ඒ අවුවත් එක්ක ෆයිට් කරන්න නැතුව කොලජන් ප්‍රොඩක්ෂන් එක කරගන්න. ඉතින් ඔන්න සල්ලි ගොඩාක් තියලා කොලජන් ප්‍රොඩක්ට්ස් ගන්නවා වගේම අපි දැනගන්න ඕන අපේ ශරීරයේ දැනටමත් තියෙන අපේ මේ කොලජන් පරිස්සම් කරගන්නත්. ඉතින් ඔන්න අපි දැන් බලමු අපේ කොලජන් අපේ ශරීරයේ තියෙන මෙන්න මේ සමහේ කොලජන් විනාශ වෙන්න පුළුවන් ක්‍රියාවන් මොනවද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න. ඉතින් ඔන්න මම කලිනුත් කිව්වා වගේ අපි වයසට යනකොට අනිවාර්යෙන්ම වයසත් එක්ක අපේ කොලජන් ටික ටික ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා සහ තියෙන ඒවල ක්වොලිටි එක ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක අඩු වෙලා යනවා. ඉතින් ඒ වගේම තමයි වයසට යන්න කලිනුත් මේව ඩැමේජ් වෙන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ තමයි අපිට මේ පරිසර එක්ස්ටර්නල් ෆැක්ටර්ස්. ඒ කියන්නේ බාහිර සාධකයන් නිසා අපේ සම මූණ දෙන බාහිර සාධක එහෙමත් නැත්නම් අපේ ජීවන රටාවන් නිසා පුළුවන් මේ අපේ කොලජන් නාස්ති වෙන්න. මොන වයසත් එක්ක කොලජන් අඩු වෙන එක අපිට නවත්තන්න බෑ. මොකද අපි වයසට යන එක නවත්ත ගන්නත් බෑනේ. අපි දැන් බලමු මේ අවුට්සයිඩ් ෆැක්ටර්ස් ටික මොනවද කියලා. ඉතින් ඔයා ගොඩක් සීනි එහෙමත් නැත්නම් සුගරි ස්වීට් කෑම කෑවොත් ඔයාගේ කොලජන් වලට කොලජන් ප්‍රොඩක්ෂන් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සූර්යයට අධික විදිහට එක්ස්පෝස් වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලා ඉරව් වෙන එක. ඉතින් මෙන්න මේ සූර්යකන් එන UV rays හින්දා රේඩියේෂන් එකට පුළුවන් අපේ ශරීරයේ කොලජන් ප්‍රොඩක්ෂන් එක අඩු කරන්න. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න. ඒ වගේම මම අර කලින් කිව්ව පොයින්ට් එකක් දෙනවා ඒත් එක්කම ඔයාගේ ස්කින් එක ඉතින් ඔයා ඔය විදිහට සන්ස්ක්‍රීන් එකක් යූස් කරලා ඉන්නකොට ඔයාගේ ස්කින් එකට පුළුවන් ඔය වෙලාවේදී ඒකට විරුද්ධව වැඩ ගන්න නැතුව ස්කින් එකට රෙස්ට් කරන්න කරන ගමන් කොලජන් ප්‍රොඩක්ෂන් එක කරගන්න. ඒ වගේම තමයි දුම්පානය කිරීමෙන් ගොඩාක් වෙලාවට මෙන්න මේ කොලජන් ප්‍රොඩක්ෂන් එක අඩු වෙලා යනවා. මොන තවත් එක ප්‍රශ්නයක් තමයි අපි කොයි වගේ වයසක ඉඳන්ද කොලජන් අපේ ශරීරයට ගන්න ඕන කියලා. ඉතින් අවුරුදු 25න් පස්සේ වගේ තමයි සාමාන්‍යයෙන් අපේ ශරීරයේ කොලජන් ප්‍රොඩක්ෂන් එක ටික ටික අඩු වෙනවා කියන්නේ. ඉතින් අවුරුදු 45ක් වගේ වෙනකොට කොලජන් ප්‍රොඩක්ෂන් එක 125කින් අඩු වෙලා තියෙනවා කියලා තමයි පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ. කොලජන් සප්ලිමන්ට් එකක් ලොකු ගාණක් තියලා ගන්න නැතුව ඔයාලට පුළුවන් ඔයාලා ගන්න ආහාර වලින්ම ඔයාලගේ කොලජන් ගන්නයි. ඉතින් ගොඩක් වෙලාවට මේ කොලජන් හොයාගන්න පුළුවන් ඇනිමල් ෆුඩ්ස් වලින් සතුන්ගෙන් ගන්න මස් මාංශ වල කනෙක්ටිව් ටිෂු එකේ කොලජන් තියෙනවා කියලා කියනවා. විශේෂයෙන් පෝක් සහ චිකන් ප්‍රොඩක්ට්ස් වල. ඉතින් ඔයාලට පුළුවන් බෝන් බ්‍රොත් එක බොන්න. ඒ වගේම චිකන් ස්කින් එකක් තියෙන සුප් බොන්න. ඒ වගේම තව එළවලු වර්ග ගොඩාක් තියෙනවා. ඒ දේවල් කොලජන් වර්ධනයට උදව් වෙන ඒවා ඔයාලට ගන්න පුළුවන්. විශේෂයෙන් බීට් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලට පුළුවන් සප්ලිමන්ට් එකකට බාහිරව යන්න නැතුව ගෙදරදී අපි පරිභෝජනය කරන ආහාරවල වලින්ම මේ කොලජන් ටිකක් වැඩිපුර ගන්න ආරක්ෂිත විදිහට. ඉතින් ඔන්න වැදගත්ම දේ තමයි අපි දැන් මේ ඉන්ටර්නෙට් එකේ දකින කොලජන් සප්ලිමන්ට්ස් වල සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද කියලා. කොලජන් සප්ලිමන්ට්ස් ගත්තා කියලා එහෙම ලොකුට සයිඩ් ඉෆෙක්ට්ස් එන්නේ නැහැ. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔය කොලජන් සප්ලිමන්ට් එකක් පිව්වම දැන් අහලා දාන්න ඕනේ වෙන්න ඕන එක දෙයක් විතරයි. ඒ කියන්නේ අපි මේ කනෙක්ටිව් ටිෂු එකේ තියෙන මේ කොලජන් තන්තු ආරක්ෂා කරගන්න එක. එහෙම නැතුව කෙනෙක් කියනවා නම් ඔයාව සුදු වෙනවා, ඔයම නැත්තම් කෙට්ටු වෙන්න ඕන කොලජන් එක මේක, මහත් වෙන්න ඕන කොලජන් එක මේක, ඔයාට සුදු වෙන්න ඕන කොලජන් එක මේක කියලා. ඒ කියන්නේ මේ කොලජන් එකට අන්න ඒ මහත් වෙන්න, කෙට්ටු වෙන්න, සුදු වෙන්න ඒ දේවලුත් සිද්ධ වෙන්න ඕන එක එක මොනවා හරි දේවල් ටිකක් එකතු කරලා තියෙනවා. ඉතින් මේවා අපි මොනවද කියලා කියන්න දන්නේ නැහැ. ඉතින් අන්න එතකොට ඒ වලින් එන්න පුළුවන් අතුරු ආබාධ නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට තේරෙනවා ඒ වල කොලජන් සප්ලිමන්ට් එකකට වඩා එහා ගියපු දෙයක් ඒ වැත්තේ තියෙනවා. ඉතින් අන්න ඒ වලින් එන සයිඩ් ඉෆෙක්ට්ස් අනිවාර්යයෙන්ම අපිට ලැබෙන්න පුළුවන්. ඉතින් එහෙම කිව්ව කියලා හැම කොලජන් සප්ලිමන්ට් එකක්ම නරක නැහැ. කොලජන් සප්ලිමන්ට්ස් වලින් හොයාගෙන තියෙනවා. ඒකේ ස්කින් ක්වොලිටි එකට හොඳයි, ජොයින්ට් පේන්ස් වලට හොඳයි, මසල් ෆන්ක්ෂන් එකට එහෙම කොලජන් සප්ලිමන්ට් වලින් උදව් වෙනවා කියලා කියනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක මේ වෙනකම් බලනවා නම් කොලජන් ගැන යම්කිසි අවබෝධයක් ඔයාලට ඇවිල්ලා ඇති කියලා. ඉතින් ඔන්න විශේෂයෙන් කියන්න ඕන ඔයාලට වයස අඩුයි නම් අවුරුදු 20 18 වගේ නම් ඔයා කොලජන් ගන්න ඕනෙම නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 25ට වැඩි කෙනෙක් වගේ ඔන්න ගන්නවා නම් ගත්තට කමක් නැහැ. ඒ වගේම තමයි ඔයා ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඔයා කිරි දෙන අම්ම කෙනෙක් නම් ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න නැතුව හිතුමතේට ඉන්ටර්නෙට් එකේ දැක්කා කියලා කවදාත් කොලජන් එකක් අරගෙන ඔයා බොන්න එපා. වීඩියෝ එක අන්තිම වෙනකොට මම ඔයාලට ආයෙත් කියන්න කැමතියි. ඔයාලා කැමතිම කන්ටෙන්ට් ක්‍රියේටර් අයත් ඔයා කැමති
ඉන්ෆ්ලුවන්සර්වත් බොනවා කියලා ඔයාලා මේ දේවල් බොන්න යන්න එපා. ඔයාගේ ශරීරයට ගැළපෙන දේවල්, ඔයාගේ ශරීරයට සුදුසු දේවල් ගැන විතරක් පොඩ්ඩක් වැඩිපුර හොයලා බලලා ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා බොන්න. මොකද ඒක යාළගේ ජොබ් එක. යාළගේ ජොබ් එක තමයි යාළා කරන්නේ. ඇත්තටම බොනවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් ඔයාට ජීවිතේ මොකක් හරිම ප්‍රශ්නයක්, සෞඛ්‍යෙට මොකක් හරිම ගැටලුවක් අවුරුදු ගාණක් ගිහලා හරියනකොට කම්ප්ලේන්ට් කරන්න කෙනෙක්වත් ඒ වෙනකොට ඔයාට හොයාගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඉතින් ඔය නිසා ඔයාගේ ජීවිතයේ වගකීම ඔයා ගන්න පුළුවන් තරම් ස්වභාවික දේවල් වලින් මේ ගන්න ඕන දේවල් ගන්න. ඉතින් ඔන්න අපි වයසට යන එක නවත්තන්න අපිට බෑ. ඉතින් වයසට ගියත් අපිට ටිකක් අඩුවෙන් වයස පේන එක ටිකක් ලොකු භාග්යක් තමයි. එහෙමයි කියලා ඔයාලා මේ නොදන්න ප්‍රොඩක්ට්ස් ඔයාලගේ ඇඟට දාගත්ත. වයසට යනකොට ගොඩාක් ලෙඩ රෝග ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. ඔයාලා පුළුවන් තරම් ඔයාලා ගන්න ආහාර රටාවල් වලින් ඒ වගේම ඔයාලගේ ඔයාලා එළියදී කරන ඇක්ටිවිටීස් මොනවාද ඒ වලින් ඔයාලා පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි අර මම කිව්ව ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වගේ ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරන අතරතුරේ අපි වයසට යනවා. අපේ මොන රැලි වැටෙනවා කියලා අපි දුක් වෙන්න හොඳ නැහැ. ඉතින් ඒක මේ මුළු ලෝකේ හැමෝම මුහුණ දෙන දෙයක් නේ. ඉතින් වයසට යන එක වුණත් ලස්සනට අපේ හිත හොඳින් වයසට ගියොත් ග්‍රේස්ෆුල් විදිහට වයසට ගියොත් ඒකට දුක් වෙන්න ඕනේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඒ වගේම තමයි එක එක ප්‍රොඩක්ට්ස් අරගන්න බොන්න කලින් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් හම්බෙලා මෙන්න මේක මම බොන්නද කියලා අහලා අනිවාර්යයෙන්ම බොන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලා කමෙන්ට් එකක් දාන්න. අපි ඒක ගැන කතා කරමු. ඉතින් මගේ channel එකට ඔයාලා අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා family එකට join වෙන්න කියලා මම හරි මාතරෙන් ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලා වැදගත් වෙයි කියලා හිතන ඔයාලගේ යාළුවෙක් එක්කත් share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනටම තවත් මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.